ආයිබෝන් වගේ ආදරණීය යාළුවෝ හැමෝටම ඉතින් අද ගෙනල්ලා තියෙන අලුත්ම අලුත් ඇප්ලිකේෂන් එකක් ඔන්න Google Allo. එහෙමනම් මොකද්ද මේ Google Allo කියන ඇප්ලිකේෂන් එක ගැන තමයි අපි අද කතා කරන්න යන්නේ. මේක ආවේ මේ ඇප්ලිකේෂන් එක ආවේ ඇත්තටම මීට දවස් කිහිපයකට කලින්. Play Store එකට නියමිත අප්ඩේට් එක ආවේ සැප්තැම්බර් 20 වෙනිදා. 2016 සැප්තැම්බර් 20 තමයි මේක ආවේ. මේ වෙනකොට 1 මිලියන් අප් ඩවුන්ලෝඩ් කරලා තියෙනවා. ඒ කියන්නේ දවස් දෙකක් විතර ඇතුළත කෙටි කාලයක් ඇතුළත මිලියනයකට වැඩි පිරිසක් මේක ඩවුන්ලෝඩ් කරලා තියෙනවා. මේක ඇත්තටම බලාපොරොත්තු වෙමින් හිටපු ඇප්ලිකේෂන් එකක්. ගොඩක් හොඳ ඇප්ලිකේෂන් එකක්. ඉන්ස්ටෝල් කරමු. Google Allo. Google Allo කියලා කියන්නේ සාමාන්‍ය හුදෙක් පටු විදිහට අපි කිව්වොත් එහෙම මේක chatting ඇප්ලිකේෂන් එකක්. නමුත් මේකේ අපේ තාක්ෂණය Android තාක්ෂණය අලුත් වෙන විදිහේ දේවල් ටිකක් මේක ඇතුළේදී සිද්ධ වෙනවා. මේක වීඩියෝ එක බලන කට්ටිය ඇති Google Voice Search පාවිච්චි කරපු කට්ටිය. ඉතින් Google Voice Search එක්කම තවත් ගොඩක් දේවල් එකතු වෙලා තියෙනවා මේ Google Allo කියන ඇප්ලිකේෂන් එකට. මේකේ තියෙන විශේෂත්වය තමයි මෙතනදී ඔයාලට ඇසිස්ටන්ට් කෙනෙක් හම්බ වෙනවා. උදාහරණයක් විදිහට ඔයාලට මතක ඇති Iron Man චිත්‍රපටයේ Iron Man චිත්‍රපටයේ ජාවිස් ඒ ෆිල්ම් එකේදී කතා කරන කම්පියුටර් එකක පළවෙනි තැන ආවේ එතනදී. කියන්නේ පළවෙනි පොයින්ට් එක ඒක තමයි ජාවිස් නිර්මාණය කරලා තමයි එයාලා මේ අදහස දුන්නේ. එතකොට ඊගාව එක තමයි ඊගාව වැදගත්ම දේ තමයි Windows 10 වලට. Windows 10 වලට ආව Catona කියලා ඇප්ලිකේෂන් එකක්. මේකෙදිත් ඔයාලට වොයිස් කරලා එයාගෙන් දෙයක් අහන්න පුළුවන්. ඉතින් මේ හැම දෙයකම අප්ඩේට් එකක්. මේ හැම දෙයකටම වැඩිය එහා ගියපු උසස් විදිහේ එකක් තමයි මෙන්න මේ Google Allo කියලා කියන්නේ. ඉතින් මම මේ විස්තරය කරන අතරේදී next ගියා මම දෙපාරක් ඔයාලා දකින්න ඇති. පළවෙනි එක phone number එක. phone number එක next කරාට පස්සේ මෙන්න මේ වගේ image එකකට එනවා. මේ image එකේදී ඔයාලට කැමති image එකක් upload කරන්න පුළුවන්. ඒ කියන්නේ ඔයාගේ photo එකක් කැමති එකක් upload කරන්න පුළුවන්. මේක තමයි ඔයාගේ profile එක. යටින් ලියන්න පුළුවන් ඔයාගේ නම. ඊට පස්සේ කරන්න පුළුවන් next කියන බටන් එක යූස් කරන එක. next කියන බටන් එක යූස් කරාට පස්සේ ඔන්න මේ වගේ මෙන්න මේ වගේ සෙට් එකක් එනවා. මේ සෙට් එකකින් තුනක් තියෙනවා ඔයාලට පේනවා ඇති. පළවෙනි එක Google Assistant. ඒක තමයි අපි අන්තිමට කතා කරන එක. ඊගාවට send message කියන එක තියෙනවා. ඊගාවට start group chat කියන එක තියෙනවා. පළවෙනි එක send message. send message එකේදී මට messages එවන යාළුවන්ගේ contacts number auto sync වීමක් සිද්ධ වෙනවා. ඉතින් ඒ වගේම තමයි මේකේ contacts number නෙමෙයි auto sync වෙන්නේ. ඔයා save කරලා තියෙනවා නම් එයාලට ඔයාව මතක් වුණා කියලා තමයි මෙතනදී වැටෙන්නේ. ඒ වගේම කියන්න ඕනේ මෙතන තියෙන number හැම එකක්ම Viber, WhatsApp ඒ වගේම තමයි Messenger. මේ තුනෙන් එකක ඉන්න නම් contact එකක් තමයි ඔයාලට මෙතනදී ලැබිලා තියෙන්නේ. මේ වගේ contacts ඔයාට නැත්තම් ඔයා අදාළ හොයන පුද්ගලයාගේ ඔයාට පුළුවන් invite කියන option එක දෙන්න. විශේෂයෙන්ම Messenger වලටත් වඩා මෙතනදී WhatsApp තමයි මුලින්ම sync කරගන්නේ. right WhatsApp contact number ටික මට ඇවිල්ලා තියෙනවා. ඉතින් contacts ටික මට ඇවිල්ලා තියෙනවා WhatsApp වල. ඉතින් ඔයාට පුළුවන් මෙතනින් කැමති කෙනෙක්ට WhatsApp message එකක් දාන්න. මම දිලුෂ කියන කෙනාට දාන්නම්. මගේ දිලුෂ මගේ යාළුවට. right මේ විදිහට message එකක් send කරන්න පුළුවන්. message send කරනකොටත් ඔයාට පුළුවන් මේ line එකේ මේ ලියන line එකේ මොනවා හරි type කරලා ඉවරලා මෙන්න මේ යවන බටන් එක touch කරගෙන හිටියාම ඔයාට පුළුවන් size එක තීරණය කරන්න මේ යවන font එකේ මේ විදිහට size අඩු වැඩි කරලා යවන්න පුළුවන්. හරිම සරලයි. ඊගාවට මෙන්න මේවා emoji ඔයාට මේ විදිහට දාගන්නත් පුළුවන්, කස්ටමයිස් කරගන්නත් පුළුවන්. ඊට අමතරව කියන්නට ඕනේ ෆොටෝස් වලදී කැම් එක ඕපන් කරන්නත් පුළුවන්. ඊගාවට ඔයාට පුළුවන් ෆොටෝ එකක් මේ මැද තියෙන ඔයාලට පේනවා ඇති. මේ ෆොටෝ එක උඩ ඇඳලා යවන්න පුළුවන් පහසුකම ලැබලා දීලා තියෙනවා. මම මේ ෆොටෝ එක ගත්තා. යටින් තියෙන පැන්සල් අරගෙන කැමති පාටක් දාලා ඇඳලා එහෙම නැත්නම් කැමති දේවල් ටයිප් කරලා මෙයාට යවන්න පුළුවන්. හදිස්සිය ඔයාලට බර්ත්ඩේ සුබ උපන්දිනයක් කියලා කියන්න සිද්ධ වෙනවා.
ඉතින් මේ වගේ වෙලාවට ඔයා වෙනම ෆොටෝ එඩිටර්ස් හොයාගෙන ගිහිල්ලා මේක ලියලා ඉවරලා යවන්න අවශ්‍ය නැහැ. ෆොටෝ එකක් අරගෙන මොනවා හරි ලියලා යවන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාගේ Google ලොකේෂන් එක යවනවා නම් එහෙමත් නැත්නම් කැමති දෙයක් මේ විදිහට ඇඳලා ඉවර වෙලා මෙතනින්ම යවන්න හැකියාව තියෙනවා. ඊගාට ලොකේෂන් එක යවන්නත් පුළුවන්. right මේ විදිහට ලොකේෂන් එක යවන්නත් පුළුවන් මගේ මේ Google වල හරහා. ඉතින් මේ කතා කරේ chatting options. මේ chat කරන options තමයි කතා කරේ. ඊට පස්සේ ඔයා chat කරපු කෙනාගේ මූණ උඩට ගිහලා ටච් කරොත් ඔන්න තියෙනවා chat details හොයාගන්න පුළුවන්, mute කරන්න පුළුවන්. clear history එක clear කරන්න පුළුවන්. අපි chat කරපු history එක clear කරන්න පුළුවන් මේ විදිහට. ඊගාවට search කරන්නත් පුළුවන්. keyword එකක් නමක් වගේ දෙයක් ගහලා ඊගාවට තමයි මේක mute කරන්න පුළුවන්. mute කරනවා කියන්නේ notification off කරන්නත් පුළුවන් මෙතනින්ම. unmute කරන්නත් පුළුවන්. ඒ කියන්නේ block කරනවා වගේ එකක් තමයි සාමාන්‍යයෙන්. ඊට පස්සේ ඔයාගේ profile එකට ගියාම settings තියෙනවානේ. settings වලට ගියාම notification තියෙනවා. notification on කරන්න off කරන්නත් පුළුවන්. sound settings message sounds නැති කරන්නත් පුළුවන්. එහෙමම on කරලා තියන්නත් පුළුවන්. vibrate වෙනස් කරන්න පුළුවන්. notification sounds වෙනස් කරන්න පුළුවන්. always download media කියලා මෙන්න මෙතනින් කියලා කියන්නේ ඔයාගේ මේ chat application එකට එන ඒවා auto download කරගන්නද auto device එකට එහෙම නැත්නම් auto phone memory එකට download කරන්නද කියලා අහන්නේ. කැමති කෙනෙක්ට මේකට හරි හෝ නරක දෙන්න පුළුවන්. right මම back වෙන්න. මෙහෙම back වුණාට පස්සේ ඔයාලට පුළුවන් Google Assistant එකට යන්න. Google Assistant එක යන්න කලින් මම කියන්නම් start group chat කියලා එකක් තියෙනවානේ. මෙතනදී සාමාන්‍යයෙන් සරලව වෙන්නේ ඕනම social media එකක. ඒ කියන්නේ මොනවා හරි chat group එකක. WhatsApp වෙන්න පුළුවන්, Viber වෙන්න පුළුවන්, එහෙම නැත්නම් Messenger වෙන්න පුළුවන්. මේ group එකක් normally use වෙන විදිහට තමයි මේ chat group එක use වෙන්නේ Google Allo වලදී. නමුත් අපිට තියෙන වැදගත්ම දේ තමයි මෙන්න මේ ඇප්ලිකේෂන් එකේ මෙන්න මේ මැද තියෙන එක. Google Assistant. Google Assistant වලට ගියාට පස්සේ ඔන්න ඔයාගේ නම කියලා තියෙනවා Hi Namal Balasuriya, I'm your assistant. නාමල් බාලසූරිය මම ඔයාගේ සහකාරයා. සහකාරය කියලා කියන්නේ මේ ඔෆිස් එකක වගේ. ඔෆිස් එක සහකාරයා වගේ. I can help you find what you need and get things done කියලා. එයාට උදව් කරන්න පුළුවන්ලු මට ඕන දේවල් ගැන. ඒ වගේම කියනවා එයා මගේ device location එක ගන්නල්ලු මගේ ප්‍රශ්න වලට answer කරන්න. සහ මගේ chat වලදී යාළුවන්ට උත්තර දෙන්න. ඒ කියන්නේ මම chat කරන ගමන් මගේ location එක සම්බන්ධ මොන හරි ප්‍රශ්නයක් වුණොත් මට location එක යවන්න හරි මොන හරි දෙයකට ඒක ගන්නම් කියලා කියන්නේ. right ඔයා මේවට එකඟ නම් ඔයාට පුළුවන් okay go on කියලා දාන්න. එහෙනම් අපි ඉස්සරහට යමු කියලා දාන්න. ඊට පස්සේ ඔන්න දාලා දෙනවා we are all set up to learn what you can do, tap any of the items below. යට තියෙන ඕනම එකක් ටච් කරන්න කියනවා. එයාලා අපිට මේ දේ ගැන උගන්වන්න කියලා දෙන්න හදන්න කියලා. right ඔන්න ඊගාවට තියෙන ඊගාවට යටින් තියෙනවා subscription, sports news මේ වගේ ගොඩක් තියෙනවා යට. මෙතනින් ඔයාලට කැමති එකක් තෝරගන්න පුළුවන්. right මං කියෝ මේක විශේෂයි කියලා ඇප්ලිකේෂන් එක එනවා මං action කියන එක තෝරගන්න. action කියන එක තෝරගත්තාම ඔයාලට යටින් වැටෙනවා help me with actions කියලා. ඔයා කවදා හරි දවසක ආපහු Google Assistant එක කිව්වොත් help me with actions කියලා ඔයාට මේ set එක ආපහු හම්බ වෙනවා. right මේ තියෙනවනේ මෙහෙම දුන්නට පස්සේ ඔන්න යටින් දාලා තියෙනවා I can give reminders and alarms කියලා. එයාට alarm සහ reminders තියන්න පුළුවන් කියනවා. calls වලදී දව් කරන්න පුළුවන් කියනවා. agenda mark කරන්න පුළුවන් කියනවා. ඒ කියන්නේ අපි ඉස්සරහට කරන්න තියෙන දේවල්. show and photos මට මගේ photos පෙන්වන්න පුළුවන්. email and තවත් ගොඩක් දේවල් කරන්න පෙන්වන්න පුළුවන්. right මම එහෙනම් මුලින්ම මෙතනින් දෙන්නයි යටින් තියෙන සජෙෂන් වලට පේනවා ඇති. set alarm කියන එක දෙන්න පුළුවන්. set alarm කියන එක දෙන්න. දුන්නට පස්සේ එයා කියනවා අනිවාර්යෙන්ම කීයටද මම alarm එක තියන්න ඕනේ කියලා. දැන් ඔයාට මෙතනින් යටින් සජෙෂන් තියෙනවා 6 7 8 9 10 මේ විදිහට වෙලාව. ඉතින් ඔයාට පුළුවන් මේ සාමාන්‍ය mic එක දාලා කියන්නත් පුළුවන් නැත්නම් type කරන්නත් පුළුවන්. ඔයා හිතන්න
6:30ට ඔයා එලාම් එක තියන්න ඕනේ කියලා. නැත්තම් මම 5:05ට එලාම් එක තියන්න ඕනේ කියලා. මම මේ විදිහට දාන්නම් 5:30ට එලාම් එක තියන්නයි යන්නේ. ඔයා ටයිප් කරන්නත් පුළුවන් මයික් එකෙන් කියන්නත් පුළුවන් කියලා මම කිව්වා. ඉතින් මම මයික් එකෙන් කියන්නම් 5:30 pm. right මම මේ විදිහට මයික් එකෙන් කිව්වට පස්සේ ආ එලාම් එක තියෙනවා ඕකේ සෙටින් එලාම් කියලා තියෙනවා. ඔන්න යටින් වැටුණා ඔයාලට පේනවාදී පැය 8යි ගානකට පස්සේ එලාම් එක සෙට් වුණා කියලා. right ඊගාවට මෙතන තවත් වැදගත් දෙයක් තියෙනවා ඔයාලට පේනවා ඇති යටින් what can you do කියන ප්‍රශ්නේ ආපහු අහනවා නම් ඔයාලට පුළුවන් මෙන්න මේ like button එක ඔබන්න. ඒ වගේම ඔයාලට නිවැරදි ප්‍රශ්නයක් නිවැරදි පිළිතුරක් නොලැබුණා නම් එහෙම නැත්නම් මේ ඇප්ලිකේෂන් එකේ මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා නම් ඔයාලට පුළුවන් මෙන්න මේ බටන් එක යූස් කරන්න. මේ බටන් එක යූස් කරාට පස්සේ ඔන්න තියෙනවා you can share bit more info about කියනවා එයාලට විස්තර කරන්න ඕන මොකද්ද ප්‍රශ්නේ කියලා. කියන්නේ උදාහරණයක් විදිහට එයාලා කියන්නේ ෆීඩ්බැක් එකක් එවන්න කියන එකනේ. ඒ කියන්නේ ඔයාලට මොනවා හරි අලුත් දෙයක් මේ ඇප්ලිකේෂන් එකට එන්න ඕනේ කියලා හිතෙන දෙයක්. එහෙම නැත්නම් මේ ඇප්ලිකේෂන් එකේ මොකක් හරි තියෙන අඩුපාඩුවක්. වැරද්දක්. ඒ වගේ දෙයක් ඔයාලට පුළුවන් ෆීඩ්බැක් එකක් විදිහට එයාලට යවන්න. මේ විදිහට ආවට පස්සේ ඔයාලට පුළුවන් ෆීඩ්බැක් එක යවන්න. මම මේ විදිහට දාන්නම්. right ඔන්න මම කිව්වා යාලට අපිට සිංහලක් දෙන්න කියලා thanks for explaining the issues කියලා දාලා තියෙනවා. ඔන්න යාලට මේ දේ අඩුපාඩු පෙන්වලා දුන්නාට ස්තුතියි කියලා ඇවිල්ලා තියෙනවා. ඊට පස්සේ ඔයාලට පුරා like එකක් දාන්න. right ඊට පස්සේ ඔයාලට තවත් දේවල් මෙයත් එක්ක chat කරන්න පුළුවන්, කතා කරන්න පුළුවන්. ඔයාලට පුළුවන් ඕනනම් ආපහු අතනට යන්න what can you do කියලා දැම්මොත් ඔයාලට ආපහු එනවා අර සෙට් එකම. මම ආයෙත් යන්නම් weather වලට ගියාට පස්සේ help me with weather කියන එක දුන්නාට පස්සේ ඔයාලට මෙන්න මේ වගේ එකක් එනවා. එයා කියනවා යාට ඕනනම් කියන්න පුළුවන්ලු weather එක ගැන. ඒ කියන්නේ කාල ගුණය ගැන අපිව දැනුවත් කරන්න පුළුවන් කියලා. ඔයාලට යටින් ප්‍රශ්න දීලා දෙනවා සජෙෂන් ප්‍රශ්න. මම අහන්නම් එයාගෙන් what is the temperature කියලා. කොහොමද උෂ්ණත්වය කියලා. එතකොට ඔන්න මේ වගේ විස්තරයක් එනවා මගේ ලොකේෂන් එකේ මෙහෙමයි කියලා දැනට තියෙන්නේ. ඒ කියන්නේ සෙල්සියස් අංශක 20යි කියලා. right ඊට පස්සේ ඔයාට මේක send me daily කියන එක දුන්නොත් නැත්තම් මෙතනින් ටයිප් කරොත් send me daily කියලා මෙතනට දුන්නාට පස්සේ එයා මට හැමදාම weather report එකක් එවනවා. ඒක සෙට් කරන්න ඔයාගෙන් අහනවා කීයටද එවන්න ඕනේ කියලා. right මම හැමදාම කියන්නම් රෑ 10ට දෙන්න කියලා. රෑ 10ට මට weather report එකක් එවන්න කියලා. ඔන්න එයා settings හදාගත්තා. හැමදාම රෑ 10ට මට weather report එකක් දෙනවා. right ඔයාට ඕනනම් මෙතනින් එපා කියලා කියන්නත් පුළුවන්. ඔන්න එපා කිව්වහම ඉතින් යාට දුක හිතිලා ඔයාට ඒ වගේම මෙතන පර්සනල් දේවල් කියන්නේ සාමාන්‍යයෙන් කවුරු හරි එක්ක chat කරන්න අවශ්‍ය නම් හිතන්න ඔයාට chat කරන්න කෙනෙක් නැහැ කියලා. එහෙම අවස්ථාවක ඔයාට මොනවා හරි එකක් මෙයාගෙන් අහලා බලන්න පුළුවන්. ඔන්න මම එයාගෙන් ඇහුවා do you love me කියලා. අවුල එයා මට ආදරේලු. ඔන්න ගර්ල්ෆ්‍රෙන්ඩ් කෙනෙක් එහෙම නැත්තම් හොයාගන්න. මෙතන ඉන්නවා. ඊට පස්සේ ඔයාට මෙතනින් මොනවා හරි සිංහල දෙයක් අහන්න පුළුවන්. ඉතින් එයාට තේරිලා නැහැ. ඉතින් ඒක නිසා එයා ඔන්න Google search එකක් දීලා තියෙනවා මම ඔයාට ආදරේ කියන වචනේ ගැන. ඉතින් මේ විදිය ඕනම විදිය Google search එකක් ඔයාලට ගන්න පුළුවන් මෙතනින් දෙයක් type කරලා. ඒ වගේම මෙතන ඔයාලට කැමති දෙයක් type කරලා අහන්න පුළුවන්.
what you think about Apple iPhone? එයාලට හොඳ නිෂ්පාදන තියනවලු අයම ෆෑන් කියලා තියෙනවා මේක කියන්න ඕනේ විශේෂයෙන්ම මේක මේ රිවිව් කරන වෙලාවේදී ඔන්න Apples වලටත් අවස්ථාව ලැබිලා තියෙනවා Apple වලටත් Google Assistant ලැබිලා තියෙනවා ඊයේ රෑ මේක චෙක් කරන වෙලාවේදී එයා කිව්වේ Apple ගැන එයා ඉන්ට්‍රස්ට් නැහැ Android වලට තමයි එයා මේ විදි දාලා තියෙන්නේ කියලා. ඒ කියන්නේ එයා ෆෑන් කෙනෙක් වෙන්නේ Android වල විතරයි කියලා. ඔන්න දැන් මේ වෙදි දෙන එයා දෙන උත්තරේ තමයි එයාලා ගාව හොඳ ප්‍රොඩක්ෂන් තියනවලු. එයා ෆෑන් කෙනෙක්ලු. ඒ කියන්නේ Apple කට්ටියටත් පුළුවන් මේක යූස් කරලා බලන්න. Apple කට්ටියටත් බලන්න App Store එකේ අනිවාර්යයෙන්ම Google Assistant කියලා ගහන්න. එහෙමත් නැත්නම් Google Hello කියලා ගහන්න. එයාලටත් පුළුවන් මේ ඇප්ලිකේෂන් එක යූස් කරන්න. ඉතින් රිවිව් එකක් කරන ගමන් මේ වගේ සුබ ආරංචියක් එන්නේ කලාතුරකින්. ඉතින් බොහොම සතුටුයි ඒක ගැන. ඒ වගේම කියන්න ඕනේ රිවිව් එක ඉවරයි. මේ ඇප්ලිකේෂන් එක ගැන වැදගත් යමක් කියන්න ඕනේ. ඒ වගේම මේ වීඩියෝ එක ගැනත් වැදගත් යමක්. මේ ඇප්ලිකේෂන් එක ඇවිල්ලා දවස් 3යි. මේ වෙද්දි මිලියන එකකට වැඩිය ඩවුන්ලෝඩ් කරලා තිනවා. ඒ වගේම තමයි මේ වීඩියෝ එක කරන්නේ 2016 9 වෙනි මාස 24 වෙනිදා කොරියාව වෙලාවෙන් 9:30ට. මේ වෙනකොට YouTube එක ඇතුලේ වත් මේ ඇප්ලිකේෂන් එක ගැන මේ වගේ සම්පූර්ණ විස්තරයක් එක වීඩියෝ එකක් පළ වෙලා නැහැ. මුලින්ම පළ කරේ අපි එහෙමනම් Google Translator එක ගැන ඒ වගේම Windows 10 Catona ගැන ඒ වගේම Google Hello ගැන සම්පූර්ණ විස්තරයක් පළවෙනි වතාවට වීඩියෝ එකක් විදිහට ඉදිරිපත් කරේ ලංකාවේ අපි ඒ වගේම සිංහලේ. ඉතින් බොහොම සතුටුයි. ඒක ගැනත් අවංකව ආඩම්බරයක් සතුටක් තියෙනවා. ඉතින් දිගටම රැඳිලා ඉන්න මේ වගේ තවත් අලුත් දේවල් ගැන දැනගන්න අලුත් දේවල් ඉගෙන ගන්න සහ අලුත් දේවල් අත්හදා බලන්න අපිත් එක්ක සර්ච් කරන්න Facebook එකේ නැත්නම් Instagram වල Google Plus වල Twitter වල එහෙම නැත්නම් YouTube එකේ නාමල් බාල්සූරිය කියලා ටයිප් කරන්න. ඔයාලට පහසුවෙන්ම අපේ වීඩියෝ හොයාගන්න පුළුවන්. ඉතින් මම හිතනවා හැමෝටම මේක සුබම සුබ ආරංචියක් වේවි කියලා. එහෙමනම් ගිහිල්ලා එන්නම් ආයෙත් දවසක හමු වෙන තුරු ප්‍රාර්ථනා කරනවා ඔයාලා හැමෝටම සුබම සුබ දවසක් වේවා කියලා. පුරුදු විදිහට මම නාමල් බාලසූරිය. සේව් කරලා තියෙනවා නම් එයාලට ඔයාව මතක් වුණා කියලා තමයි මෙතනදී වැටෙන්නේ. ඒ වගේම කියන්න ඕනේ මෙතන තියෙන නම්බර් හැම එකක්ම Viber, WhatsApp ඒ වගේම තමයි Messenger. මේ තුනෙන් එකක ඉන්න නම් contact එකක් තමයි ඔයාලට මෙතනදී ලැබිලා තියෙන්නේ. මේ වගේ contacts ඔයාට නැත්තම් ඔයා අදාළ හොයන පුද්ගලයාගේ ඔයාට පුළුවන් invite කියන option එක දෙන්න. විශේෂයෙන්ම Messenger වලටත් වඩා මෙතනදී WhatsApp තමයි මුලින්ම sync කරගන්නේ. right WhatsApp contact number ටික මට ඇවිල්ලා තියෙනවා. ඉතින් contacts ටික මට ඇවිල්ලා තියෙනවා WhatsApp වල. ඉතින් ඔයාලට පුළුවන් මෙතනින් කැමති කෙනෙක්ට WhatsApp message එකක් දාන්න. මම දිලුෂ කියන කෙනාට දාන්නම්. මගේ දිලුෂ මගේ යාළුවට. right මේ විදිහට message එකක් send කරන්න පුළුවන්. message send කරනකොටත් ඔයාලට පුළුවන් මේ line එකේ මේ ලියන line එකේ මොනවා හරි type කරලා ඉවරලා මෙන්න මේ යවන බටන් එක touch කරගෙන හිටියාම ඔයාලට පුළුවන් size එක තීරණය කරන්න මේ යවන font එකේ
මේ විදිහට size අඩු වැඩි කරලා යවන්න පුළුවන්. හරිම සරලයි. ඊගාවට මෙන්න මේවා emoji ඔයාට මේ විදිහට දාගන්නත් පුළුවන්, කස්ටමයිස් කරගන්නත් පුළුවන්. ඊට අමතරව කියන්නට ඕනේ ෆොටෝස් වලදී කැම් එක ඕපන් කරන්නත් පුළුවන්. ඊගාවට ඔයාට පුළුවන් ෆොටෝ එකක් මේ මැද තියෙන ඔයාලට පේනවා ඇති. මේ ෆොටෝ එක උඩ ඇඳලා යවන්න පුළුවන් පහසුකම ලබලා දීලා තියෙනවා. මම මේ ෆොටෝ එක ගත්තා. යටින් තියෙන පැන්සල් අරගෙන කැමති පාටක් දාලා ඇඳලා, එහෙම නැත්නම් කැමති දේක් ටයිප් කරලා මෙයාට යවන්න පුළුවන්. හදිසියෙ ඔයාට බර්ත්ඩේ සුබ උපන්දිනයක් කියලා කියන්න සිද්ධ වෙනවා. ඉතින් මේ වගේ වෙලාවට ඔයා වෙනම ෆොටෝ එඩිටර්ස් හොයාගෙන ගිහිල්ලා මේක ලියලා ඉවරලා යවන්න අවශ්‍ය නැහැ. ෆොටෝ එකක් අරගෙන මොනවා හරි ලියලා යවන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාගේ Google ලොකේෂන් එක යවනවා නම්, එහෙමත් නැත්නම් කැමති දෙයක් මේ විදිහට ඇඳලා ඉවර වෙලා මෙතනින්ම යවන්න හැකියාව තියෙනවා. ඊගාට ලොකේෂන් එක යවන්නත් පුළුවන්. රයිට්, මේ විදිහට ලොකේෂන් එක යවන්නත් පුළුවන් මගේ මේ Google වල හරහා. ඉතින් මේ කතා කරේ chatting options. මේ chat කරන options තමයි කතා කරේ. ඊට පස්සේ ඔයා chat කරපු කෙනාගේ මූණ උඩට ගිහලා ටච් කරොත් ඔන්න තියෙනවා chat details හොයාගන්න පුළුවන්, mute කරන්න පුළුවන්, clear history එක clear කරන්න පුළුවන්. අපි chat කරපු history එක clear කරන්න පුළුවන් මේ විදිහට. ඊගාවට search කරන්නත් පුළුවන්. keyword එකක්, නමක් වගේ දෙයක් ගහලා ඊගාවට තමයි මේක mute කරන්න පුළුවන්. mute කරනවා කියන්නේ notification off කරන්නත් පුළුවන් මෙතනින්ම. unmute කරන්නත් පුළුවන්. ඒ කියන්නේ block කරනවා වගේ එකක් තමයි සාමාන්‍යයෙන්. ඊට පස්සේ ඔයාගේ profile එකට ගියාම settings තියෙනවානේ. settings වලට ගියාම notification තියෙනවා. notification on කරන්න off කරන්නත් පුළුවන්. sound settings message sounds නැති කරන්නත් පුළුවන්. එහෙමම on කරලා තියන්නත් පුළුවන්. vibrate වෙනස් කරන්න පුළුවන්. notification sounds වෙනස් කරන්න පුළුවන්. always download media කියලා මෙන්න මෙතනින් කියලා කියන්නේ ඔයාගේ මේ chat application එකට එන ඒවා auto download කරගන්නද, auto device එකට, එහෙම නැත්නම් auto phone memory එකට download කරන්නද කියලා අහන්නේ. කැමති කෙනෙක්ට මේකට හරි හෝ නරක දෙන්න පුළුවන්. right, මම back වෙන්නම්. මෙහෙම back වුණාට පස්සේ ඔයාලට පුළුවන් Google Assistant එකට යන්න. Google Assistant එක යන්න කලින් මම කියන්නම් start group chat කියලා එකක් තියෙනවානේ. මෙතනදී සාමාන්‍යයෙන් සරලව වෙන්නේ ඕනම social media එකක. ඒ කියන්නේ මොනවා හරි chat group එකක. WhatsApp වෙන්න පුළුවන්, Viber වෙන්න පුළුවන්, එහෙම නැත්නම් Messenger වෙන්න පුළුවන්. මේ group එකක් normally use වෙන විදිහට තමයි මේ chat group එක use වෙන්නේ Google Allo වලදී. නමුත් අපිට තියෙන වැදගත්ම දේ තමයි මෙන්න මේ ඇප්ලිකේෂන් එකේ මෙන්න මේ මැද තියෙන එක. Google Assistant. Google Assistant වලට ගියාට පස්සේ ඔන්න ඔයාගේ නම කියලා තියෙනවා Hi Namal Balasuriya, I'm your assistant. නාමල් බාලසූරිය මම ඔයාගේ සහකාරයා. සහකාරයා කියලා කියන්නේ මේ ඔෆිස් එකක වගේ. ඔෆිස් එක සහකාරයා වගේ. I can help you find what you need and get things done කියලා. එයාට උදව් කරන්න පුළුවන්ලු මට ඕන දේවල් ගැන. ඒ වගේම කියනවා එයා මගේ ඩිවයිස් ලොකේෂන් එක ගන්නල්ලු මගේ ප්‍රශ්න වලට ආන්සර් කරන්න සහ මගේ chat වලදී යාළුවන්ට උත්තර දෙන්න. ඒ කියන්නේ මම chat කරන ගමන් මගේ ලොකේෂන් එක සම්බන්ධ මොන හරි ප්‍රශ්නයක් වුණොත් මට ලොකේෂන් එක යවන්න හරි මොන හරි දෙයකට ඒක ගන්නම් කියලා කියන්නේ. right. ඔයා මේවට එකඟ නම් ඔයාට පුළුවන් okay go on කියලා දාන්න. එහෙනම් අපි ඉස්සරහට යමු කියලා දාන්න. ඊට පස්සේ ඔන්න දාලා දෙනවා we are all set up to learn what you can do, tap any of the items below. යට තියෙන ඕනම එකක් ටච් කරන්න කියනවා. එයාලා අපිට මේ දේ ගැන උගන්වන්න කියලා දෙන්න හදන්න කියලා. right. ඔන්න ඊගාවට තියෙන ඊගාවට යටින් තියෙනවා subscription, sports, news මේ වගේ ගොඩක් තියෙනවා යට. මෙතනින් ඔයාලට කැමති එකක් තෝරගන්න පුළුවන්. right. මං කියව මේක විශේෂයි කියලා ඇප්ලිකේෂන් එක එනවා මං action කියන එක තෝරගන්න. action කියන එක තෝරගත්තාම ඔයාලට යටින් වැටෙනවා help me with actions කියලා. ඔයා කවදා හරි දවසක ආපහු Google Assistant එක කිව්වොත් help me with actions කියලා ඔයාට මේ set එක ආපහු හම්බ වෙනවා.
right මේ තියෙනවනේ මෙහෙම දුන්නට පස්සේ ඔන්න යටින් දාලා තියෙනවා I can give reminders and alarms කියලා. එයාට alarm සහ reminders තියන්න පුළුවන් කියනවා. calls වලදී දව් කරන්න පුළුවන් කියනවා. agenda mark කරන්න පුළුවන් කියනවා. ඒ කියන්නේ අපි ඉස්සරහට කරන්න තියෙන දේවල්. show and photos මට මගේ photos පෙන්වන්න පුළුවන්ලු. email and තවත් ගොඩක් දේවල් කරන්න පෙන්වන්න පුළුවන්. right මම එහෙනම් මුලින්ම මෙතනින් දෙන්නයි යටින් තියෙන suggestion වලට පේනවා ඇති. set alarm කියන එක දෙන්න පුළුවන්. set alarm කියන එක දෙන්න. දුන්නට පස්සේ එයා කියනවා අනිවාර්යෙන්ම කීයටද මම alarm එක තියන්න ඕනේ කියලා. දැන් ඔයාට මෙතනින් යටින් suggestion තියෙනවා 6යි 7යි 8යි 9යි 10යි මේ විදිහට වෙලාව. ඉතින් ඔයාට පුළුවන් මේ සාමාන්‍ය mic එක දාලා කියන්නත් පුළුවන් නැත්නම් type කරන්නත් පුළුවන්. ඔයා හිතන්න 6යි 30ට ඔයා alarm එක තියන්න ඕනේ කියලා. නැත්නම් මම 5යි 5ට alarm එක තියන්න ඕනේ කියලා. මම මේ විදිහට දාන්නම් 5යි 30ට alarm එක තියන්නයි යන්නේ. ඔයා type කරන්නත් පුළුවන් mic එකෙන් කියන්නත් පුළුවන් කියලා මම කිව්වා. ඉතින් මම mic එකෙන් කියන්නම් 5:30 pm. right මම මේ විදිහට mic එකෙන් කිව්වට පස්සේ ආ alarm එක තියෙනවා. okay setting alarm කියලා තියෙනවා. ඔන්න යටින් වැටුණා ඔයාලට පේනවාදී පැය 8යි ගානකට පස්සේ alarm එක set වුණා කියලා. right ඊගාවට මෙතන තවත් වැදගත් දෙයක් තියෙනවා ඔයාලට පේනවා ඇති යටින් what can you do කියන ප්‍රශ්නේ ආපහු අහනවා නම් ඔයාලට පුළුවන් මෙන්න මේ like button එක ඔබන්න. ඒ වගේම ඔයාලට නිවැරදි නිවැරදි පිළිතුරක් නොලැබුණා නම් එහෙම නැත්නම් මේ application එකේ මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා නම් ඔයාලට පුළුවන් මෙන්න මේ button එක use කරන්න. මේ button එක use කරාට පස්සේ ඔන්න තියෙනවා you can share a bit more info about එයාලට විස්තර කරන්න ඕන මොකද්ද ප්‍රශ්නේ කියලා. කියන්නේ උදාහරණයක් විදිහට එයාලා කියන්නේ ෆීඩ්බැක් එකක් එවන්න කියන එක. ඒ කියන්නේ ඔයාලට මොන හරි අලුත් දෙයක් මේ ඇප්ලිකේෂන් එකට එන්න ඕනේ කියලා හිතෙන දෙයක්. එහෙම නැත්නම් මේ ඇප්ලිකේෂන් එකේ මොකක් හරි තියෙන අඩුපාඩුවක්. වැරද්දක්. ඒ වගේ දෙයක් ඔයාලට පුළුවන් ෆීඩ්බැක් එකක් විදිහට එයාලට යවන්න. මේ විදිහට ආවට පස්සේ ඔයාලට පුළුවන් ෆීඩ්බැක් එක යවන්න. මම මේ විදිහට දාන්නම්. right ඔන්න මම කිව්වා යාලට අපිට සිංහලක් දෙන්න කියලා. thanks for explaining the issues කියලා දාලා තියෙනවා. ඔන්න යාලට මේ දේ අඩුපාඩු පෙන්නලා දුන්නට ස්තුතියි කියලා ඇවිල්ලා තියෙනවා. ඊට පස්සේ ඔයාලට පුළුවන් like එකක් දාන්න. right ඊට පස්සේ ඔයාලට තවත් දේවල් මෙයාත් එක්ක chat කරන්න පුළුවන්, කතා කරන්න පුළුවන්. ඔයාලට පුළුවන් ඕනනම් ආපහු අතනට යන්න what can you do කියලා දැම්මොත් ඔයාලට ආපහු එනවා අර සෙට් එකම. මම ආයෙත් යන්න weather වලට ගියාට පස්සේ help me with weather කියන එක දුන්නාට පස්සේ ඔයාලට මෙන්න මේ වගේ එකක් එනවා. එයා කියනවා යාට ඕනනම් කියන්න පුළුවන්ලු weather එක ගැන. ඒ කියන්නේ කාලගුණය ගැන අපිව දැනුවත් කරන්න පුළුවන් කියලා. ඔයාලට යටින් ප්‍රශ්න දීලා දෙනවා suggestion ප්‍රශ්න. මම අහන්නම් එයාගෙන් what is the temperature කියලා. කොහොමද උෂ්ණත්වය කියලා. එතකොට ඔන්න මේ වගේ විස්තරයක් එනවා මගේ ලොකේෂන් එකේ මෙහෙමයි කියලා දැනට තියෙන්නේ. ඒ කියන්නේ සෙල්සියස් අංශක 20යි කියලා. right ඊට පස්සේ ඔයාට මේක send me daily කියන එක දුන්නොත් නැත්තම් මෙතනින් type කරොත් send me daily කියලා මෙතනට දුන්නාට පස්සේ එයා මට හැමදාම weather report එකක් එවනවා. ඒක set කරන්න ඔයාගෙන් අහනවා කීයටද එවන්න ඕනේ කියලා. right මම හැමදාම කියන්නම් රෑ 10ට දෙන්න කියලා. රෑ 10ට මට weather report එකක් එවන්න කියලා. ඔන්න එයා settings හදාගත්තා. හැමදාම රෑ 10ට මට weather report එකක් දෙනවා. right ඔයාට ඕනනම් මෙතනින් එපා කියලා කියන්නත් පුළුවන්. ඔන්න එපා කිව්වහම ඉතින් යාට දුක හිතිලා ඔයාට ඒ වගේම මෙතන පර්සනල් දේවල් කියන්නේ සාමාන්‍යයෙන් කවුරු හරි එක්ක chat කරන්න අවශ්‍ය නම් හිතන්න ඔයාට chat කරන්න කෙනෙක් නැහැ කියලා. එහෙම අවස්ථාවක ඔයාට මොනවා හරි එකක් මෙයාගෙන් අහලා බලන්න පුළුවන්. ඔන්න මම එයාගෙන් ඇහුවා do you love me කියලා.
අවුල එයා ඔන්න එයා මට ආදරේලු. ඔන්න ගර්ල්ෆ්‍රෙන්ඩ් කෙනෙක් එහෙම නැත්තම් හොයාගන්න. මෙතන ඉන්නවා. ඊට පස්සේ ඔයාට මෙතනින් මොනවා හරි සිංහල දෙයක් අහන්න පුළුවන්. ඉතින් එයාට තේරිලා නැහැ. ඉතින් ඒක නිසා එයා ඔන්න Google search එකක් දීලා තියෙනවා මම ඔයාට ආදරේ කියන වචනේ ගැන. ඉතින් මේ විදිය ඕනම විදිය Google search එකක් ඔයාලට ගන්න පුළුවන් මෙතනින් දෙයක් type කරලා. ඒ වගේම මෙතන ඔයාලට කැමති දෙයක් type කරලා අහන්න පුළුවන්. What you think about Apple iPhone? එයාලට හොඳ නිෂ්පාදන තියනවලු. I am a fan කියලා තියෙනවා. මේක කියන්න ඕනේ විශේෂයෙන්ම මේක මේ රිවිව් කරන වෙලාවේදී ඔන්න Apples වලටත් අවස්ථාව ලැබිලා තියෙනවා. Apple වලටත් Google Assistant ලැබිලා තියෙනවා. ඊයේ රෑ මේක චෙක් හොඳයි iPhone වගේ ආදරණීය යාළුවෝ හැමෝටම ඉතින් අද ගෙනල්ලා තියෙන අලුත් ඇප්ලිකේෂන් එකක් ඔන්න Google Allo. එහෙමනම් මොකද්ද මේ Google Allo කියන ඇප්ලිකේෂන් එක ගැන තමයි අපි අද කතා කරන්න යන්නේ. මේක ආවේ මේ ඇප්ලිකේෂන් එක ආවේ ඇත්තටම මීට දවස් කීපයකට කලින්. Play Store එකට නියමිත අප්ඩේට් එක ආවේ සැප්තැම්බර් 20 වෙනිදා. 2016 සැප්තැම්බර් 20 තමයි මේක ආවේ. මේ වෙනකොට 1 මිලියන් අප් ඩවුන්ලෝඩ් කරලා තියෙනවා. ඒ කියන්නේ දවස් දෙකක් විතර ඇතුළත කෙටි කාලයක් ඇතුළත මිලියනයකට වැඩි පිරිසක් මේක ඩවුන්ලෝඩ් කරලා තියෙනවා. මේක ඇත්තටම බලාපොරොත්තු වෙමින් හිටපු ඇප්ලිකේෂන් එකක්. ගොඩක් හොඳ ඇප්ලිකේෂන් එකක්. ඉන්ස්ටෝල් කරමු. Google Allo. Google Allo කියලා කියන්නේ සාමාන්‍ය හුදෙක් පටු විදිහට අපි කිව්වොත් එහෙම මේක chatting application එකක්. නමුත් මේකේ අපේ තාක්ෂණය Android තාක්ෂණය අලුත් වෙන විදිහේ දේවල් ටිකක් මේක ඇතුළේදී සිද්ධ වෙනවා. මේක වීඩියෝ එක බලන කට්ටිය ඇති Google Voice Search පාවිච්චි කරපු කට්ටිය. ඉතින් Google Voice Search එක්කම තවත් ගොඩක් දේවල් එකතු වෙලා තියෙනවා මේ Google Allo කියන ඇප්ලිකේෂන් එකට. මේකේ තියෙන විශේෂත්වය තමයි මෙතනදී ඔයාලට ඇසිස්ටන්ට් කෙනෙක් හම්බ වෙනවා. උදාහරණයක් විදිහට ඔයාලට මතක ඇති Iron Man චිත්‍රපටයේ Iron Man චිත්‍රපටයේ ජාවිස් ඒ ෆිල්ම් එකේදී කතා කරන කම්පියුටර් එකක පළවෙනි තැන ආවේ එතනදී. කියන්නේ පළවෙනි පොයින්ට් එක ඒක තමයි ජාවිස් නිර්මාණය කරලා තමයි එයාලා මේ අදහස දුන්නේ. එතකොට ඊගාව එක තමයි ඊගා වැදගත්ම දේ තමයි Windows 10 වලට. Windows 10 වලට ආව Katona කියලා ඇප්ලිකේෂන් එකක්. මේකෙදිත් ඔයාලට වොයිස් කරලා එයාගෙන් දෙයක් අහන්න පුළුවන්. ඉතින් මේ හැම දෙයකම අප්ඩේට් එකක්. මේ හැම දෙයකටම වැඩිය එහා ගියපු උසස් විදිහේ එකක් තමයි මෙන්න මේ Google Allo කියලා කියන්නේ. ඉතින් මම මේ විස්තරය කරන අතරේදී next ගියා මම දෙපාරක් ඔයාලා දකින්නට ඇති. පළවෙනි එක ෆෝන් නම්බර් එක. ෆෝන් නම්බර එක next කරාට පස්සේ මෙන්න මේ වගේ ඉමේජ් එකකට එනවා. මේ ඉමේජ් එකේදී ඔයාලට කැමති ඉමේජ් එකක් අප්ලෝඩ් කරන්න පුළුවන්. ඒ කියන්නේ ඔයාගේ ෆොටෝ එකක් කැමති එකක් අප්ලෝඩ් කරන්න පුළුවන්. මේක තමයි ඔයාගේ ප්‍රොෆයිල් එක. යටින් ලියන්න පුළුවන් ඔයාගේ නම. ඊට පස්සේ කරන්න පුළුවන් next කියන බටන් එක යූස් කරන එක. next කියන බටන් එක යූස් කරාට පස්සේ ඔන්න මේ වගේ මෙන්න මේ වගේ සෙට් එකක් එනවා. මේ සෙට් එකකින් තුනක් තියෙනවා ඔයාලට පේනවා ඇති. පළවෙනි එක Google Assistant. ඒක තමයි අපි අන්තිමට කතා කරන එක. ඊගාවට send message කියන එක තියෙනවා. ඊගාවට start group chat කියන එක තියෙනවා. පළවෙනි එක send message. send message එකේදී මට messages එවන යාළුවන්ගේ contacts number auto sync වීමක් සිද්ධ වෙනවා. ඉතින් ඒ වගේම තමයි මේකේ contacts number නෙමෙයි auto